මොනවද මේ භාෂා ලක්ෂණ කියන්නේ? අනේ මේ උඹ බજારකේ භාෂා ලක්ෂණ. තේරුණාද? අනේ මේ ඔයා එයාගේ භාෂා ලක්ෂණ. මල්ලි ඔබ අයියලගේ භාෂා ලක්ෂණ. තේරුණාද? දැන් උදාහරණයකට මේ දවස්වල ඔයාලගේ ෆේමස් ගායකයා චාමර රණවක නේද? එයාපම අනේ මගේ රත්තරන් මල්ලියේ රත්තරන් අයියේ රත්තරන් අම්මේ රත්තරන් තාත්තේ එයාගේ රත්තරන් භාෂාවක් තියෙනවා. තේරුණාද? හරි. ඒතොර එයාගේ භාෂාව මම මෙතන බබෙක්ට ඇවිල්ලා කතාවක් කරන්න කියනවා. මේ බබා උඩට එනවා. ඇවිල්ලා යා අවසරයි අපිට ආවේ කතා කරන්නයි මගේ කතාව අවසරයි අසසිතවසෙන්ටෙස්ටෝ හැබැයි මම කියනවා අපේ අබ්දුල්ලට ඇවිල්ලා මෙතන කතාවක් කරන්න කියලා මේ කොල්ලන්ගේ අවසරයි කෙල්ලන්ගේ අවසරයි මම මෙතෙන් ආවේ වචන දෙකක් කියන්න එයාගේ වෙන එකක්. තේරුණාද? දැන් ඕකේ. තව එක්කෙනෙක්ට එන්න කියනවා මෙතෙන්ට. අපි ඇන්ටිට එන්න කියනවා මෙතෙන්. මා දයාබර සහෝදර සහෝදරියන්ගෙන්ද ආචාර්ය මණ්ඩලයෙන්ද සියලු දෙනාගෙන්ද අවසරයි මම මෙතෙන් පැමිණියේ කතාවක් පැවැත්වීමටයි. දැන් ඔයාලා කැමති උනේ හකීම්ගේ භාෂාවද අබ්දුල්ලාගේ භාෂාවද ඇන්ටිගේ භාෂාවද? ඇහුන්නේ ඇයි ඒ අබ්දුල්ලා කතා කරේ ලියන භාෂාවෙන් නෙමෙයි අබ්දුල්ලා කතා කරේ කතා කරන භාෂාව. මොන භාෂාවෙන්ද? කතා කරන භාෂාවට තමයි පුතා කියන්නේ කටවහර. මොන වහරද? රයිට්. මේ අපි පාවිච්චි කරන භාෂාව අනුව තමයි අපි කියන දේ අනිත් එක්කෙනා අහනවද ආශාවෙන් නැද්ද කියලා තීරණය වෙන්නේ. තේරුණාද? අපි පාවිච්චි කරන භාෂාව අනුව තමයි තීරණය වෙන්නේ අනිත් කෙනා අපි කියන භාෂාව අපි කියන දේ අහගෙන ඉන්නවද නැද්ද කියලා. ඔයා මොකක් හරි සුපිරි පොතක් ලියනවා. සුපිරි පොතක්. හැබැයි මේ පොතේ තියෙනව අනිත් උන්ට තේරෙන්නේ නැත්නම් උන් එක්ක කියවයිද? කියවන්නේ නැහැ. ඔයා නිකන් මෙහෙම හිතන්නකෝ.